ඉතින් ගයිස් මම අද අන්බොක්ස් කරන්න යන්නේ මෙන්න මේ ට්‍රයිපෝඩ් එක. ඉතින් ගයිස් මේ විදිහට මම මේකේ කවර් එක ගලව ගන්නවා බොක්ස් එක අයින් කරන. ඉතින් මේක මිල සහ අනිකුත් විස්තර ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේ මැදදී කියනවා. ඉතින් එතකන් ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලාගෙන ඉන්න. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති බොක්ස් එකේ තියෙන ටික මේ මම පෙන්නන්න. ඉතින් මෙහෙම අපේ ට්‍රයිපෝඩ් එකේ ෆොටෝ එකක් තියෙනවා. ඊට පස්සේ උඩින් තියෙනවා මේඩ් ඉන් චයිනා කියලා. ඊට පස්සේ තවත් විස්තර ටිකක් මේකේ තියෙනවා. ඉතින් ගයිස් බොක්ස් එක පිටිපස්සේම තමයි තියෙන්නේ. ඉතින් අපි දැන් මේක ඕපන් කරගමු. ඉතින් ගයිස් මම මේ විදිහට මේකේ බොක්ස් එක ඕපන් කරගන්නවා. ඕගොල්ලන්ට පේනවා ඇති ඕගොල්ලෝ අපේ කියන්නේ අපේ ට්‍රයිපෝඩ් එකට සේෆ්ටි එකට අපිට බ්ලැක් කවර් එකක් දීලා තියෙනවා. ඉතින් මම බොක්ස් එක මේ විදිහට අයින් කරගත්තා. ඊට පස්සේ අපි බ්ලැක් කවර් එක තියෙන අපේ ට්‍රයිපෝඩ් එක ගමු. ඉතින් ඕගොල්ලන්ට පේන්නේ නැති මෙන්න මෙහෙම තමයි අපේ ට්‍රයිපෝඩ් එක ඇතුලේ පැක් කරලා තියෙන්නේ. ඉතින් ගයිස් දැන් අපි මේ අපේ ට්‍රයිපෝඩ් එක එළියට ගමු. ඉතින් ඔයගලන්ට මුලින්ම මේ බොක්ස් එක ඇතුලේ තියෙන අපේ ෆෝන් එක රඳව ගන්න අපේ ෆෝන් හෝල්ඩර් එක. ඒක මම අයිනකින් තියාගන්න. ඊට පස්සේ අපි ගමු අපේ ට්‍රයිපෝඩ් එක එළියට. ඉතින් ඔයගලන්ට පේනවා ඇති අපේ ට්‍රයිපෝඩ් එක. ඉතින් ගයිස් මම මේ විදිහට ගන්නවා අපේ කවරෙන් එළියට මේ අපේ ට්‍රයිපෝඩ් එක. ඉතින් ඔයගලන්ට පේන්නේ නැති මෙන්න මෙහෙම තමයි අපේ ට්‍රයිපෝඩ් එක තියෙන්නේ. ඉතින් මේක මිල වෙන රුපියල් 1200ක් ඔයගලන්ට දරස් එකෙන් ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් මම ඕන ඔක්කොම ලින්ක් ටික දාලා තියෙනවා. ඉතින් ඔයගලට පේන ඇති මෙන්න මෙතන අපිට ඕන ජස්ට් ඒ කියන්නේ ගානට ෆෝන් එක කිලින් තියාගන්න වගේ ලෙවල් එක මැනගන්න එකක් තියෙනවා. හරි ඉතින් අපි මේ විදියට ෆෝන් හෝල්ඩ් එක අපි මේකට හයි කරගමු. ඉතින් මම මේ විදිය හයි කරන විදියට ඔයගොල්ලෝ හයි කරගන්න මේක. හරි ඉතින් ඔයගොල්ලෝ මගේ channel එක තාම subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. ඉතින් මේක අපි දරාසගේ මුදලට ගත්තේ ඩිලිවරි ගාස්තුව සාමාන්‍යයෙන් 500ක් විතර යනවා මගේ අපි ඉන්න තැනට නම්. ඉතින් ඔයගොල්ලෝ පළාත අනුව මේක වෙනස් වෙනවා. ඉතින් දැන් මම මේ විදිහට හයි කරගත්ත අපේ ට්‍රයිපෝඩ් එකට අපේ ෆෝන් හෝල්ඩර් එක. ඉතින් මෙහෙම තමයි ෆෝන් හෝල්ඩර් එක ට්‍රයිපෝඩ් එකට හයි කරගත්තාම තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේක තව ගොඩක් උස් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට දාගත්තට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පේන ඇති ලොක් තුනක් තියෙනවා. ඉතින් මම මේ ලොක් තුන මේ විදිහට අයින් කරගත්තට පස්සේ උගලට පේන ඇති මේ අපේ ට්‍රයිපෝඩ් එකේ යකඩ බට ටික දිගෑරෙනවා. ඉතින් මේකට තියෙන යකඩ බට ඒකත් කියන්න ඕන. ඉතින් 1200ට මේක ගොඩක්ම ලාභයි. හරි ගයිස් ඉතින් මෙන්න මේ ට්‍රයිපෝඩ් එක ඔයගොල්ලන්ට රුපියල් 1200ක් වගේ පුංචි මුදලකට දරස් එකකින් ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් මේ ට්‍රයිපෝඩ් එක ඕඩර් කරන්න ඕන ඔක්කොම විස්තර මම ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් එකක හරි දාලා තියෙනවා. ඉතින් ඒ කමෙන්ට් එක බලලා ඒ ලින්ක් එකෙන් ගිහින් ඔයගොල්ලෝ මේක ඕඩර් කරගන්න.